ඉතින් සියලු දෙනාටම ආයුබෝවන්. අද මම ඔයාලා වෙනුවෙන් අරන් ආවේ 2025 වසරේදී නිකුත් වූ ලොකුම ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක් වන Predator Badlands කියන අලුත්ම ෆිල්ම් එකේ සිංහල මූවි රිවිව් එකයි. ඉතින් ඔයාලා Predator සීරීස් එකේ ෆෑන් කෙනෙක් නම් මේ රිවිව් එක අහගෙන මූවි එක බලන්න. ඉතින් මෙම Predator Badlands චිත්‍රපටය යනු සිංහල සිනමාවට අයත් නොවුනත් ලෝකයේ පුරා සිනමා රසිකයන් අතර මහත් ආන්දෝලනයකට තුඩුදු සුප්‍රකට සිනමා නිර්මාණයකි. ඉතින් මෙම සිනමා නිර්මාණය ඩෑන් ට්‍රැක්ටන්බර්ග් විසින් අධ්‍යක්ෂණය ඇත. ඉතින් ඔහු විසින් මෙම චිත්‍රපටයේද මුල් චිත්‍රපට මාලාවේ මූලික තේමාව නාරස්සා කර ගැනීමෙන්ම නිර්මාණය කර ඇත. ඉතින් මෙම චිත්‍රපටය තිරගත වීමට පෙර සිටම එහි මුළුමනින්ම නවරංගන ශිල්පීන්ස් පෙර නොවු විරු කතා වස්තුවක් අඩංගු බවට තොරතුරු නිසා පේස් එක අපේක්ෂාව නිහඬවීමට සමත් විය. ඉතින් දැන් අපි මෙම කතාවස්තුවේ පසුබිම මොන වගේද යන්නේ කියලා බලමු. බෑඩ්ලෑන්ඩ්ස් කතාවස්තුව දිගහැරෙන්නේ අතිශය රළු සහ අඳුරු අනාගත පසුබිමකයි. ඉතින් මෙම චිත්‍රපටයේ කලා රාමුව අතරින් ප්‍රෙඩිටර් කතා මාලාවේ පෙර කොටස් වලින් බොහෝ දුරස් වී පොළොවේ දුෂ්කර ප්‍රදේශ කේන්ද්‍ර කරගනී. මේ ප්‍රදේශ හැඳින්වෙන්නේ බෑඩ්ලෑන්ඩ්ස් ලෙස ප්‍රචණ්ඩත්වයේ නීති විරෝධී ක්‍රියා සහ පාළු බව රජ කරන භූමියකි. ඉතින් මෙම කතාවේ එලේ නම් වූ දක්ෂ කාන්තා දඩයක්කාරයක් වටා කතාව ගෙතී ඇත. ඇය ජීවත් වෙන්නේ තනියම හෝ කුඩා දුර්වල කණ්ඩායම් සමග වන අතර ඔවුන්ගේ පැවැත්ම රඳා පවතින්නේ මේ භයානක පරිසරයට මුහුණ දීමේ හැකියාව මතය. ඉතින් කෙසේ වෙතත් මේ බෑඩ්ලෑන්ඩ්ස් වෙත පැමිණෙන නවතම අමුත්තා ඔවුන්ගේ සියලු සටන් හැකියාවන් පරිසරයට ලක් කරයි. ඉතින් මෙම කතාවේ සිටින අමුත්තා වනුයේ ප්‍රෙඩිටර් ගෝත්‍රයට අයත් මාරාන්තික පිටසක්ක දඩයක්කරුවෙකි. ඉතින් මෙම චිත්‍රපටය පුරාවටම එලේ සහ ඇගේ කණ්ඩායම මෙම තාක්ෂණයේ උසස් නොපෙනෙන සතුරාගේ බේරීමටත් ඔහුව පරාජය කිරීමටත් උත්සාහ කරති. මේ ප්‍රෙඩිටර් චිත්‍රපටය මෙන් නොව මෙය තනි පුද්ගල සටනකට වඩා කණ්ඩායමත් සහ පරිසර අතර ඇති අන්තර් සම්බන්ධතා ඉස්මතු කරයි. ඉතින් මෙම කතාවේ අධ්‍යක්ෂණය සහ රූපගත කිරීම දෙස බලන විට ඩෑන් ට්‍රැක්ටන්බර්ග්ගේ අධ්‍යක්ෂණය මේ ප්‍රධානතම ශක්තියයි. 2022දී තිරගත වූ ප්‍රේ චිත්‍රපටයේදී පවා ඔහු පෙන්වා දුන් ආකාරයටම නිර්මාණයටද ප්‍රබල වාතාවරණයක් ගොඩනැගීමට සහ චරිතවල චිත්තවේගයේ ගැඹුරු බව පවත්වා ගැනීමට විශාල අවධානයක් යොමු කර ඇත. ඉතින් මෙම බෑඩ්ලෑන්ඩ්ස් රූපගත කිරීම අතිශයින් විශිෂ්ටයි. අතිශය බියලි සහ රළු භූමිදර්ශන අඳුරු වර්ණයේ භාවිතයෙන් බලාපොරොත්තු රහිත සහ අඳුරු වාතාවරණයක් නිර්මාණය කරයි. ඉතින් මෙම සිනමා නිර්මාණයේ ක්‍රියාදාම ජවනිකා ඉතා පැහැදිලි තියුණු සහ බිය උපදවන සුළුයි. ප්‍රෙඩිටර්ගේ දඩයම් කිරීමේ ක්‍රමවේදය සහ මිනිසුන්ගේ ප්‍රතිචාරය යථාර්ථවාදී ලෙස නිරූපණය කිරීමට අධ්‍යක්ෂකවරයා සමත් වී ඇත. විශේෂයෙන් නොපෙනෙන සතුරා හා සටන් කරනකොට අවිනිශ්චිත සහ භීතිය ප්‍රේක්ෂකයාට දැන්වීමට ට්‍රැක්ටන්බර්ග් සමත් විය. ඉතින් මෙම කතාවස්තුවේ ප්‍රෙඩිටර්ගේ ප්‍රතිමූර්තිය දෙස බලන විට මෙම චිත්‍රපටයේ එන ප්‍රෙඩිටර් කතා මාලාවේ සිටි වඩාත්ම දරුණු බුද්ධිමත් සහ අනුකම්පා විරහිත දඩයක්කරයෙකු ලෙස නිරූපණය කරයි. මෙහිදී නවීන තාක්ෂණය වටා පෞරාණික දඩයම් සහජ බුද්ධියෙන් ඉස්මතු කිරීමට වැඩි අවධානයක් යොමු කර ඇත. ඉතින් මෙම කතාවේ එලේගේ චරිතය ගැන බලද්දී එලේ යනු ආරක්ෂක සටන්කාමිකයෙකුගේ දැඩි බව සහ පැවැත්ම සඳහා වන අරගලයේ නසරන බව අතර සමබරතාවයක් ඇති චරිතයකි. ඇයගේ චරිතය ඇගේ කණ්ඩායම බේරා ගැනීමට දරන උත්සාහය සහ ප්‍රෙඩිටර්ට මුහුණ දීමට ඇය විදා දක්වන චිත්‍රවේගයේ ශක්තිය ප්‍රේක්ෂකයාගේ අනුකම්පාව පවා දිනා ගනී. ඉතින් මෙම සිනමා නිර්මාණයේ සහාය රංගනය දෙස බලන විට සෙසු කණ්ඩායමේ සමාජිකයන් ඔවුන්ගේ භූමිකාන්ට උපරිම සාධාරණයක් ඉටු කර ඇත. ඔවුන්ගේ බිය ධෛර්යය සහ කණ්ඩායම් හැඟීම් නිරූපණය කිරීමට කතාවට යථාර්ථ බවක් එක් කරයි. ඉතින් මෙම චිත්‍රපටයේ සංගීතය පෙර ප්‍රෙඩිටර් කතාමාලාවේ සම්භාව්‍ය තේමා සංගීතය සහ නවීන ආතති සහගත කරන තනුමුසු කිරීමකින් නිර්මාණය කර ඇත. මෙම කතාවේ අඳුරු තේමාවට සහ ක්‍රියාදාම ජවනිකාවලට ප්‍රබල ශක්තියක් ලබා දෙයි. ඉතින් මෙම ප්‍රෙඩිටර් බෑඩ්ලෑන්ඩ්ස් චිත්‍රපටයේ ප්‍රෙඩිටර් ෆ්‍රැන්චයිස් එකට නැවුණු නමුත් මුල් තේමාවන්ට විශ්වාසී දිශාව දෙන සාර්ථක නිර්මාණයකි. ඉතින් යාළුවනේ මේකයි ප්‍රෙඩිටර් බෑඩ්ලෑන්ඩ්ස් රිවිව් එක. ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන අලුත් රිවිව් එකකින් හම්බ වෙන්න.